Hello guys. ඉතින් සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. මම අද මේ වීඩියෝ එකකින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ මගේ ස්ටුඩන්ට් වීසා ප්‍රොසෙස් එක. එහෙම නැත්නම් මම මේ ඩිග්‍රී එකකට ඇප්ලයි කරේ කොහොමද සහ ඒ වගේම මම මේ UK වලට ආවට පස්සේ මගේ ටයිම් එක එහෙම නැත්නම් UK ලයිෆ් එක ස්පෙන්ඩ් කරේ කොහොමද කියලා. මේ වීඩියෝ එක බලන ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් ඔයාවත් ආදරෙන් පිළිගන්නවා මගේ මේ YouTube channel එකට. ඒ වගේ මේ වීඩියෝ එක හොඳයි කියලා ඔයාලට හිතෙනවා නම් ලයික් එකක්, කමෙන්ට් එකක්, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් guys මම මුලින්ම ඔයාලට කියන්න කැමතියි මම මේ රටට එහෙම නැත්නම් UK වලට කොහොමද ආවේ කියලා. එතකොට අපිට UK වලට එන්න විදි දෙකක් තියෙනවා. එකක් තමයි ස්ටුඩන්ට් වීසා, අනිත් එක ජොබ් වීසා. ඉතින් මම මේ රටට මයිග්‍රේට් කරේ ස්ටුඩන්ට් වීසා වලින්. එතකොට මම මෙහි එන්න කලින් මම ලංකාවේ ජැෆ්නා යුනිවර්සිටි එකේ බැචලර් ඩිග්‍රී එකක් කරා accounting side එකට. ඊට පස්සේ ඒක ඉවරනාට පස්සේ මට ආසාවක් ආවා මම මාස්ටර් එකකුත් කරන්න ඕන කියලා. එතකොට ඒක ඉවර වෙනවත් එක්කම මම UK වල යුනිවර්සිටිස් වලට ඇප්ලයි කරන්න ගත්තා ඒජන්සියක් through. ඉතින් කොහොම හරි මට අවස්ථාවක් හම්බුණා UK යුනිවර්සිටි එකට ජොයින් වෙන්න. එතකොට මම කියන්න කැමතියි ගොඩක් අපි ලංකාවේ ඉඳන් පිටරට යුනිවර්සිටිස් ඇප්ලයි කරනවා නම් ස්පෙෂලි යුරෝප් කන්ට්‍රි වල අපි IELTS කරන්න ඕන. ඉතින් UK වල ඔයාලා දන්නේ නැති වුණාට ගොඩක් යුනිවර්සිටිස් IELTS way off කරනවා ලංකාවේ O level English වලට O level C එකක් තියෙනවා නම් මමත් IELTS කරේ නෑ. මම O level English C එක මෙහෙට පෙන්නලා මං ඉංග්ලිෂ් රික්වයර්මන්ට් එක way off කරගත්තා. කොහොම හරි මං ඔෆර් ලෙටර් එකක් අරගෙන ෆයිනලි මෙහෙට එන්න ලෑස්ති වෙද්දි අපිට මෙහෙට පෙන්වන්න ඕන ඩොකියුමන්ට් කීපයක් තියෙනවා. එතකොට අපි ඔක්කොම এডুকেෂනල් ක්වොලිෆිකේෂන් තියෙන සර්ටිෆිකේට්ස් අපි ෆොරින් මිනිස්ට්‍රි එකෙන් සර්ටිෆයි කරගන්න ඕන. අපි මෙඩිකල් එකක් ගන්න ඕන. ඒ වගේ ලොං ප්‍රොසෙස් එකක් තියෙනවා. එතකොට මම ඒ ටික ඔක්කොම කරගෙන ඊට පස්සේ තමයි මම මාස 4ක් වගේ පොඩි කාලයක් ඇතුළත මෙහෙට මයිග්‍රේට් කරේ. ඒ වගේ මට චෙස්ටර් යුනිවර්සිටි ඔෆ් චෙස්ටර් කියන යුනිවර්සිටි එකට මට ජොයින් වෙන්න අවස්ථාව හම්බුණා. ගොඩක් වෙලාවට UK වල තියෙන යුනිවර්සිටිස් ඒ යුනිවර්සිටිස් තියෙන සිටි එකේ නමින් තමයි යුනිවර්සිටි නම් කරලා තියෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් මං ජොයින් වුණ යුනිවර්සිටි එක යුනිවර්සිටි ඔෆ් චෙස්ටර්. අනිත් නගරවල එක්සැම්පල් එකක් විදිහට රෙක්සම් කියලා නගරයක් තියෙනවා. එතකොට ඒක යුනිවර්සිටි ඔෆ් රෙක්සම් එන්නේ ඒ වගේ තමයි මේ යුනිවර්සිටිස් නම් කරලා තියෙන්නේ. ඉතින් කොහොම හරි මට ඒ යුනිවර්සිටි එකට එහෙම නැත්නම් චෙස්ටර් යුනිවර්සිටි එකට ෆයිනලි ජොයින් වෙන්න හම්බුණා මාස්ටර් ඔෆ් සයන්ස් ඉන් accounting කරන ඩිග්‍රිය කරන්න. ඉතින් යාළුවනේ අපි දැන් කතා කරමු UK වලට මයිග්‍රේට් කරාට පස්සේ ඔයා ලිවිං එක්ස්පෙන්සස් හොයාගන්නේ කොහොමද? ඔයා ඉන්න තැනක් එහෙම නැත්නම් accommodation හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක ගැන කතා කරොත් මට යුනිවර්සිටි පටන් ගන්න තිබ්බේ 2024 පෙබ්‍රුවරි. එතකොට මම 2024 ජනුවරි වෙද්දී මේ රටට මයිග්‍රේට් කරා. මම මාසයකට කලින් ආවා. හේතුව තමයි මට ලිවිං එක්ස්පෙන්සස් හොයාගන්න ඕන, ඒ වගේම accommodation එකක් හොයාගන්න ඕන. අපිට යුනිවර්සිටි accommodation ඇප්ලයි කරන්න පුළුවන්. but මම කල්පනා කරා යුනිවර්සිටි accommodation නෙමෙයි මම පිටින් හොයාගන්නවා කියලා. ඉතින් මම මාසයකට කලින් හොටෙල් එකක් කරලා මෙහි ඇවිල්ලා මම ඇවිද්දා. ගොඩක් වෙලාවට accommodation වල site වලට ගිහිල්ලා බැලුවා. ඒ වගේ තමයි මම accommodation එකක් හොයාගත්තේ. ඉතින් මෙහි ලංකාවේ වගේ නෙමෙයි මෙහි employersලා අපි employeesලාට ගෙවන්න ඕන අනිවාර්ය රේට් එකක් තියෙනවා. ඒ කියන්නේ මෙහි පැය රේට් එක තමයි වැටුප විදිහට යන්නේ. අනිවාර්යෙන් පැයට මෙච්චර ගාණක් ගෙවන්න ඕන කියලා ගවර්න්මන්ට් එකෙන් මෙහි රූල් එකක් දාලා තියෙනවා. ඒතකොට මං යන කාලේ අපිට තිබ්බේ 11යි ඒ කියන්නේ පවුම් 11යි 744ක් මතක විදිහට. මෙයාලා ඒක අවුරුද්දෙන් අවුරුද්දට පවුම ගානේ වැඩි කරනවා. එතකොට ගිය අවුරුද්දේ ඒක 12යි 44 වුණා. අන්න ඒ වගේ ප්‍රමාණයක් වැඩි කරනවා. ඉතින් කොහොම හරි මම මෙහි UK ආවට පස්සේ මම ජොබ් හෙව්වා සෑහෙන්න. අනිත් එක තමයි ජොබ් හොයද්දී අපිට රිස්ට්‍රික්ෂන්ස් දාලා තියෙනවා. අපි ස්ටුඩන්ට් වීසා මේ රටට එනවා නම් අපිට පැය 20කට වඩා වීක් එකකට වර්ක් කරන්න බෑ. එතකොට අපි මැක්සිමම් වැඩ කරන්න පුළුවන් සතියට පැය 20ක් විතරයි.
එතකොට අපිට කරන්න පුළුවන් ඒ කියන්නේ part time jobs. ගොඩක් වෙලාවට මේ රටේ තියෙන part time job. ඒ කියන්නේ මං ඉන්න city එකට අනුව මං හිතන්නේ ගොඩක් city වලටත් එහෙම තමයි. cleaning jobs, team member, ඔය fast food companies වල ඒ කියන්නේ KFC, McDonald ඒ වගේ එහෙම නැත්නම් supermarket වල ඒ වගේ අපිට පැය 20 කවර් කරගන්න පුළුවන් ජොබ්ස් හොයාගන්න පුළුවන්. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක හැටියට මම මුලින්ම කරේ ක්ලීනින් ජොබ් එකක්. ඊට පස්සේ තමයි මම KFC එකේ part time කරන්න ගත්තේ. එහෙම මම KFC එකේ full time වලට මාරු වුණා මගේ ස්ටුඩන්ට් වීසා ඉවරුනාට පස්සේ. තව එකක් තමයි ඔයාලට ස්ටුඩන්ට් වීසා යද්දී ඔයාලට වැකේෂන් හම්බෙනවා 3 weeks or 1 month වගේ ඔයාගේ ස්ටුඩන්ට්ස් කාලය ඇතුළතදී. එතකොට අන්නේ වැකේෂන් කාලෙදී ඔයාලට මෙහි ගවර්න්මන්ට් එකෙන් අවසරය දීලා තියෙනවා ෆුල් ටයිම් වර්ක් කරන්න. ඒ කියන්නේ ඔයාලා සතියකට පැය 20 ගානේ වැඩ කරගෙන යනවා ස්ටුඩන්ට් කාල සීමාවේ. ඔයාලට එතකොට වැකේෂන් එකක් හම්බුනහම ෆුල් ටයිම් වර්ක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ලංකාවේ යුනිවර්සිටිස් වගේ මෙහි යුනිවර්සිටිස් වල හැමදාම ලෙක්චර්ස් නැහැ. මගේ එක්ස්පීරියන්ස් එක නම් අපිට ලෙක්චර්ස් තිබ්බේ දවස් 2යි. එතකොට ඔයාලා ජොයින් වෙන කම්පැනියට හෝ වැඩ කරන තැනට කියලා ඔයාලට මේ දවස් දෙකේ ලෙක්චර්ස් තියෙනවා. ඔයාලට අනිත් දවස්වල වැඩ කරන්න ඕන කියලා වැඩ කරගැනීමේ අවස්ථාව තියෙනවා. එතකොට මම අර කලිනුත් කිව්වා වගේ අපිට මෙහි ගෙවන්නේ අවලි රේට් එකන්නේ. එතකොට මම ස්ටුඩන්ට් වීසා කාලේ ඒ කියන්නේ ස්ටුඩන්ට් ඉද්දී මම monthly earn කරා පවුම් 1000ක් විතර earn කරා පැය 20 වැඩ කරලා. එතකොට ඒක ලංකාවෙන් බැලුවොත් ලක්ෂ 4ක් වගේ. ඊට පස්සේ මම ෆුල් ටයිම් වර්ක් කරන්න ගත්තට පස්සේ අපේ පවුන්ඩ් රේට් එකත් වැඩි වෙච්ච හින්දා දැන් monthly අපිට හම්බෙනවා පවුන්ඩ් 2000ක් වගේ. හැබැයි අපි අනිවාර්යෙන් මේ රටේ ඉන්නවා නම් ෆුල් ටයිම් වලට මාරු වුණාට පස්සේ අපි ඉන්කම් ටැක්ස් එක ගෙවන්න ඕන. අපි ගෙවන්න ඕන කියන්නේ අපි ලංකාවේ ප්‍රොසෙස් එක වගේ ගිහිල්ලා රෙජිස්ටර් වෙලා ඒ වගේ ප්‍රොසෙස් එකක් නැහැ. අපේ පඩි ස්ලිප් එක එද්දී ඒ කියන්නේ ප්ලේ ස්ලිප් එක එද්දී එයාලා ඕටෝමැටිකලි ඩිඩක්ට් කරගෙන තමයි එවන්නේ. එතකොට අපිට කිසිම බොරු එකක් වෙන්න දෙයක් නැහැ. එතකොට එයාලා අපේ පඩියෙන් එයාලට ඕන ටැක්ස් එක එයාලා කපා ගන්නවා. එතකොට මම මේ ලිවිං එක්ස්පෙන්සස් එක ගැන පොඩ්ඩක් කතා කරොත් ලිවිං එක්ස්පෙන්සස් වල වැඩි ඉන්න මගේ සිටි එකට අනුව නම් රෙන්ට් එක සාමාන්‍යයෙන් මෙහි වැඩි. ඒ කියන්නේ too much expensive. රෙන්ට් එක ඇරුණාම අනිත් දේවල් ඒ කියන්නේ ඔයා කන කෑම බීම ඔයා ඒ වගේ දේවල් වලට ඔයාට මැනේජ් කරගන්නවා නම් ඔයාට ඒ කියන්නේ 2 hour salary එකකින් ඔයාට week එකක් survive වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා පැය දෙකකට හිතන්නකෝ පවුම් 24ක් හම්බ කරනවා කියලා. එතකොට පැය 27 පවුම් 24ක් ඔයා සතියකට පැය දෙකක් වැඩ කරලා හොයාගත්තොත් ඒ පවුම් 24න් ඔයාට සතියට හරියන්න කෑම කන්න පුළුවන්. හැබැයි ඔයා ෆාස්ට් ෆුඩ් කන්න යනවා ඒ කියන්නේ එළියෙන් කඩවලින් දිගටම කනවා නම් ඒක චුට්ටක් අමාරුයි. හැබැයි ඔයා මේ රටට වෙලා මහන්සි වෙලා වැඩ කරනවා නම් ඔයා වියදම් කරන්නේ නැත්නම් ඔයාගේ එක්ස්පෙන්සස් අඩුයි නම් ඔයා අවශ්‍ය දේටම විතරක් වියදම් කරනවා නම් ඔයාට මැච් එකක් අහගන්න පුළුවන්. එතකොට මගේ එක්ස්පීරියන්ස් එකේ හැටියට නම් මම මෙහි ආව කාලේ අපි අනිවාර්යෙන් මෙහි එන්න කලින් අපි එන යුනිවර්සිටි එකට 4න් 3ක් අපි ගෙවලා එන්න ඕන. ඒ කියන්නේ පේ කරලා එන්න ඕන. ඊටු එක මෙහි ඇවිල්ලා 1 month වගේ අද්දි අපි පේ කරන්න ඕන මෙහි යුනිවර්සිටි එකට. එතකොට මම මෙහි ආවට පස්සේ මෙහි යුනිවර්සිටි එකත් එක්ක කතා කරලා මම මාස 3ක් එක්ස්ටෙන්ඩ් කරගත්තා. අර 4න් එක ගෙවන්න. ඊට පස්සේ මම වැඩ කරන සල්ලි වලින් රෙන්ට් එකක් පේ කරලා ඊට පස්සේ කැම්පින් වලටත් වියදම් කරලා තමයි මම ඉතුරු කොටස ඉතුරු කරලා මම මෙහි යුනි එකට යුනි ෆී එක විදියට ගෙවුවේ. ඉතින් සමහර කම්පැනිස් තියෙනවා ඔයාලට මට කියන්න අමතකුණා මෙහි මිනිමම් රේට් එකක් තිබ්බට සමහර කම්පැනි ඔෆර් කරනවා ඊට වඩා වැඩි ගාණක් ඔයාලට දෙන්න. එක්සැම්පල් එකක් විදිහට මම මෙහි ඇවිල්ලා මුලින්ම ජොයින් වෙච්ච කම්පැනි එක ක්ලීනින් කම්පැනි එකක්. එතකොට ඒ දවස්වල මිනිමම් රේට් එක ගියේ 11.44යි. හැබැයි ඒ දවස්වල මම වැඩ කරපු කම්පැනි එකෙන් මට පේ කරා 12.90ක් පැයට. අන්න ඒ වගේ chances ඔයාලට හම්බෙනවා ඉතින් ඔයාලා කම්පැනි එක තෝරගද්දී ඔයාලගේ අවලි රේට් එක ඒ කියන්නේ days ඒ වගේ ගැනත් ඔයාලට වැඩ කරන්න වෙන දවස් ඒ වගේ දේවල් ගැනත් අනිවාර්යෙන් ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන.
ඉතින් යාළුවනේ කොහොම හරි ඔයාලා සාර්ථක විදියට ඔයාලගේ ඩිග්‍රී එක ඉවර කරාට පස්සේ ඔයාලට මේ රටේ තවත් අවුරුදු 2ක් ඉන්න පුළුවන් chance එකක් හම්බ වෙනවා. ඒ තමයි ඔයාලට ගවර්න්මන්ට් එක දීලා තියෙනවා. ඔයාලා ඩිග්‍රී එක හරියට කම්ප්ලීට් කරොත් ඔයාලට PSW එහෙම නැත්නම් post study work visa apply කරන්න පුළුවන් කියලා. එතකොට අපි ඒක personally තමයි apply කරන්න ඕන මෙහෙදී. එතකොට අපි ඒක apply කරාට පස්සේ තවත් අවුරුදු 2කට අපිට මේ රටේ ඉන්න chance එක හම්බ වෙනවා. ඉතින් මේ ළඟදි rules change එකත් එක්ක මං හිතන්නේ ඒක අවුරුදු 1කමාරක් වුණාද කියලා ආරංචියක් තියෙනවා. මට ඒ ගැන හරි අයිඩියා එකක් නැහැ. මං ඒ ගැන හොයලා මං ඔයාලට කමෙන්ට් එකක් දෙන්නම්. ඉතින් කොහොම හරි ඔයාලට ඒ අවුරුදු 1කමාර ඇතුළත හෝ අවුරුදු 2 ඇතුළත ඔයාලට හොඳ කම්පැනි එකකට ජොයින් වෙලා ඔයාලට ඔයාලගේ ස්කිල්ස් ඉන්ක්‍රීස් එහෙම නැත්නම් වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා වැඩ කරන්න තෝරගත්ත කම්පැනි එකෙන් ස්පොන්සර්ෂිප් එකක් ලබා ගැනීමේ අවස්ථාවක් ඔයාලට තියෙනවා. ඒ කියන්නේ ඔයාලා වැඩ කරන කම්පැනි ඔයාලා මේ රටේ දිගටම ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ කම්පැනි එක ඔයාට ස්පොන්සර්ෂිප් එකක් ඔෆර් කරන්න සූදානම් නම් ඔයාට තව අවුරුදු 3කට හෝ තව අවුරුදු 5කට ඔයාට වීසා එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන්. ඒතකොට ඒ කම්පැනි එක තමයි ඔයාලට ගන්න වෙන්නේ. ඉතින් එහෙම chances තියෙනවා. ඉතින් ඔයාලා මේ රටේ දිගටම ඉන්න කැමති කෙනෙක් නම් ඔයාලට ඒ වගේ කම්පැනි එකක් තෝරගන්න එක හොඳයි කියලා මම හිතනවා. ඉතින් යාළුවනේ ඔන්න ඔහොම තමයි මම ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන process එකේ ඉඳන් මේ වෙනකන් මගේ ලයිෆ් එක UK ඇතුලේ ගෙවුනේ. ඉතින් මං හිතනවා ඔයාලට මම මේ කරපු වීඩියෝ එකෙන් ස්පෙෂලි මේ රටට එන්න ඉන්න ආසාවෙන් ඉන්න කෙනෙක් හරි එන්න බලාගෙන ඉන්න කෙනෙක් හරි වැදගත් තොරතුරක් හම්බෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට තවත් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ දාන්න පුළුවන්. මම ඒවලට රිප්ලයි එකක් දෙන්නම්. ඒ වගේම මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙනකන් එහෙනම් ඔයාලට ජය.